ඒ කල්යාණ මිත්‍රාගේ අත්දැකීම් ඒ බහුල බව ඒ මහා ඥානෙ ඒ සිවුම් ඥානට ඔක අසු වෙනවා. එහෙමයි. ඇත්තටම ලේසිම ක්‍රමය තමයි තමන්ගේ තියෙන කෙලෙස් ඇත්තටම කපා හරින ලේසිම ක්‍රමය තමයි බුදු සමය නම් බුදුන් වහන්සේට මුණ ගැහෙනවා. අර බාහ්‍ය තාපස්තුමා. එහෙමයි. ඊළා අනේ ස්වාමීනි ඊගා මොහොතේ නැති වෙයිද දන්නේ නැහැ, මට එක බණපදයක් කියන කියලා එතනට එන්න ඕනි. එහෙම නැතුව නිවනක් හම්බෙන්නේ ආ. පැහැදිලි ආර්යයන් වහන්සේ. නැහැ. ඒක දැන් බුදු සමය වුණත් සාරිපුත්ත හිමියන්ගෙන් බණ අහලා ආයි යනවා බුදුහාමුදුරුවෝ. ආයි බුදුන් වහන්සේ ගාවට යනවා. ගිහිල්ලා අහනවා සාරිපුත්ත හිමියෝ මෙහෙම කිව්වා ස්වාමීනි කෙසේ ගලප ගන්නද කියලා. කෙසේ ගලප ගන්නද කියලා අහනවා. ඇයි බුදුන් එහෙමයි. වහන්සේ ගාවට ආයි යන්නේ? එහෙනම් ආ. පුළුවන් සාරිපුත්ත හිමියෝ රහතන් වහන්සේ නමක් ඒ ඇති කියලා හිතාගෙන. ආ. නෑ. ඊටත් වැඩිය මේකේ සියුම්ම තියෙන්න පුළුවන් කියලා මේ මිනිස්සුත් එදා බුදු සමයේත් හිතලා තියෙනවා. හිතලා තියෙනවා. රහතන් වහන්සේ නමකින් අහන්නේ. හැබැයි ඊටත් වැඩිය තමන්ගේ කෙලෙස් තවත් තියෙන්න පුළුවන් ඊට වැඩිය දෙයක් බුදුන් වහන්සේ කියයි කියලා හිතලා තියෙනවා. එහෙමයි. මොගලන් හාමුදුරුවන්ගෙන් අහනවා. ආයි කියලා බුදුන් වහන්සේගෙන් අහනවා. ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා. ආයි කියලා බුදුන් වහන්සේගෙන් අහනවා. දැන් ඔච්චර බුදුසමේ රහතන් වහන්සේලාත් බණ කියනවා. ඇයි කියලා බුදුන් වහන්සේගෙන් අහන්නේ? තවත් ඒක හොඳින් තවත් ඒක හොඳින් නෙමෙයි. සිවුම්ම තියෙන කෙලෙසේ බුදු ඇසට අසු වෙනවා. නැතු මේක දැනුමක් හොයන එක නෙමෙයි. ඒකයි සිවුම්ම කතාවක් ඔතන තියෙනවා සැඟවිලා. කවුරු මොනවා කිව්වත් මේකේ නිට්ටාව තියෙන්නේ. ඇත්තම කිව්වොත් මේ යුගෙත් එහෙමයි. දැන් බුද්ධෝත්පාද දේශනා මේ යුගයේ විවර නොවුණා නම් අද අපේ හාමුදුරුවෝත් මේ බණ කියන්නේ නැහැ. එහෙමයි ආර්යයන් ඒ තරම් වහන්සේ. ගතානුගතික බණ කී හිටියේ. ආ. දැන් බුද්ධෝත්පාද දේශනාවල ස්කන්ධය කියන්නේ වේගයක්. මෙතන මේ ෂනේ පටිසම්පාද ධර්මයේ පෙන්නකොට මෙතන භවයේ මෙතනමයි සකස් වෙන්නේ කියලා තුන් භූමියම මේ ෂනේ කියලා පෙන්නකොට මේ චතුරාර්ය සත්‍යයත් මේ ෂනේ කියලා පෙන්නකොට ඒ ආරණ්‍යවාසේ ප්‍රායෝගික පැත්ත පෙන්නකොට මේ සමතේට බහින්න එපා කියලා සමතේ තුල හිර වෙයි කියලා කියනකොට ඇත්තටම කිව්වොත් ඒක මේ යුගයේ බුදු සමයටත් වැඩිය අපිට පේනවා මේ මිනිස්සු මේක නිවන් දකින්න නම් ආර්යයන් වහන්සේ කී උපදේශ වැදගත් කියලා. එහෙමයි ආර්යයන් වහන්සේ. මේක ඇවිල්ලා මේක අපි කිව්වේ අකම්පිතේ තුලක් තියෙනවා කියලා කේන්ද්‍රයක්. අකම්පිතේ තුලත් කේන්ද්‍රයක් තියෙනවා කියන්නේ. දැන් සාරිපුත්ත හිමියෝ අරහත්ත්වයටපත් වෙලා මුගලන් හිමියෝ අරහත්ත්වයටපත් වෙලා. එතන අකම්පිතේ තියෙන්නේ. හැබැයි මේකේ පරිණත භාවයේ තියෙන්නේ ඒ අකම්පිතේට අපි එක කිව්වේ. දැන් සාරිපුත්ත හිමියෝ දන්නවා මේකේ දැන් අස්සජි මහ රහතන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ නම. එතකොට අස්සජි මහ රහතන් වහන්සේ කියනවා මම දන්නේ මෙච්චරයි මීටත් වඩා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා කියලා. එහෙමයි. ඒකෙන්ම තේරෙනවා මේ අකම්පිතේ වුණත් ඒකේ කේන්ද්‍රයක් තියෙනවා. කේන්ද්‍රයක් කියන්නේ දැන් මේ යුගයේ ආරණ්‍යස මේක විවර කරනකොට ඒ අත්දැකීම් ඒක සුදුසුකම එන්නේ අත්දැකීම් එන්නේ ඇත්තම කිව්වොත් එහෙම මේ ශරීර කූඩුවේ මේ ශරීර කූඩුවේ මේ ආත්මෙම නෙමෙයි. මේක පෙර කම්පන නව කම්පන සිස්ටම් එක කවුරු හරි දකිනවා නම් මේ කම්පන ස්වභාවය කොහොමද සකස් වෙන්නේ සසර කියන්නේ මොකද්ද කියලා. ඒ පරණත භාවයේ සසර සකස් වෙන හැටි නැති වෙන හැටි දකින්න කෙනා. එයාට හසු වෙනවා. සාරාංශයේ කල්පලක්ෂම එක කම්පනය කියනකොට ඒ කම්පනේ මේ කම්පනේ කියනකොට ඒ සේරම එනවා. දැන් හැම එකම එක ටෙලිපති වෙන සිස්ටම් එකකින් තියෙන්නේ. එහෙමයි. ඒ නිසා ඒ සිස්ටම් එකට මේ යුගයේ අපි බලාගෙන හිටියානේ 2015 ඉඳලා
ඔය කොරෝනා හැදෙනකන් 2020 වෙනකන් අපි අවුරුදු 5ක් බලන් හිටියා. කවුරු හරි කෙනෙක් මේක කියයි කියලා. කියන්න එහෙමයි. තියා ළඟටවත් ආවේ නැහැ. එහෙමයි. ඒකට හේතුව මේකේ එක එක විදිහට ඇයි මේ අය හිර වෙලා හිටියේ? සමතේ හිර වෙලා හිටියා. එක එක තැන්වල හිර වෙලා හිටියා. එහෙමයි. මේකේ තියෙනවා සුදුසුකමක්. ආර්යයන් වහන්සේ වුණත් මේ ධර්මයේ ලෝකෙට විවර කරන්නේ සුදුසුකමක් තුලයි. ඒ සුදුසුකම එන්නේ මේ එක පුදුම කතාවක් තියෙනවා මේක ඇතුලේ සැඟවිලා. මේක හරියට අකම්පිත බලය කියලා අපි කියන්නේ. ඒ අකම්පිත බලේ බලගැන්වුණු මොහොත ඒ බලගැන්වෙන ස්වභාවය කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. එහෙමයි. ඒක ආරංශය නුවණින් දැකලා අභිඥා ඥානට හසු වෙලා මේක කවුරුත් කරන්නේ නැති බව වැටහිලා මේකට සුසුකම තියෙන මෙතනමයි කියලා තේරලා ආරංශය ඉවර කරන්න ගන්නවා. ඒ බුද්ධ බලය තියෙනමයි. මේ යුගෙත් එහෙමයි. ඔය කාගෙන් කොහොම බණ ඇහුවත් මේ යුගයේ බුද්ධෝත්පාද මේ සූම් සාකච්ඡාවකින් විවර වෙන කාරණාවක් නැතුව නිවනක් හම්බ වෙන්නේ නැහැ. එහෙමයි අරමස්. ඒක අපි කියන නින්දා නෙමෙයි, විශ්වාස කරන එකකුත් නෙමෙයි. ඔබටම අත්දකින්න ලැබෙයි. අද අබ්දාපේ ස්වාමීන් වහන්සේලා මේ යන්තම් හරි පොඩ්ඩක් හරි ගලපගන්නේ මේ බුද්ධෝත්පාද දේශනාවලට පින් සිද්ධ වෙන්නේ. එහෙමයි අරමස්. මේකේ තියෙන්නේ මේකේ කේන්ද්‍රය. බුද්ධෝත්පාදයට ගරහලා කිසි කෙනෙකුට නිවනක් හම්බ වෙන්නේ නැහැ. බොරු කරන්න බෑ හැමදාම. අපේ ආම්දුරු හැමදාම මේ මම කරා කියලා කිව්වට ඕකල ඔක්කොම කරලා තියෙන්නේ බුද්ධෝත්පාදයේ කොපි කරපේක. ඔයගලන්ට මේක කියන්න පුළුවන් කවන්නේ කට ඇරලා සමතේ වඩලා නිවන් දකින්න බෑ කියලා. ඔක් කියන්න පුළුවන් එකම ඒ සාක්ෂාත් වුණු ප්‍රත්‍යක්ෂය තියෙන බුද්ධෝත්පාද ආරණහසේ ගාවයි. මොකද මේ යුගයේ සොයා ගැනීම තියෙන්නේ මේ යුගයේ මේ ආර්ය විමර්ශනයේ පරීක්ෂණයේ අතරම කොත් ප්‍රත්‍යක්ෂය තියෙන බුද්ධෝත්පාද ආරණහසේ ගාවයි. එහෙමයි අරමස්. එනිසා ඔය ඔක්කොම එක දිහා බලාගෙනයි බණ කියන්නේ. ඒක නිසා කාගෙන් බණ ඇහුවත් ඔබ කොතනක හරි හිර වෙනවා. බුද්ධෝත්පාදයේ තුලයි ගිලිහෙන්නේ. ඒ ගලපලා ඔබට නියම ආකාරයට දැක ගන්න හැකියාව ලැබෙන්නේ. මේක මේ යුගයේ යුග පෙරළිය. ඕනම කෙනෙකුට මේක මේ මග යනකොට වරදින්න පුළුවන්. හැබැයි ඒව සකස් කරගෙන යන්නේක තම තමන්ගේ කටයුත්තක්. එහෙමයි. වැදගත් වෙන්නේ ධර්මයේ.